අයිබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා දිල් ෆිල්ම් සිනමා අපේ YouTube නාලිකාවට. අපි අද ඔයාලට අරගෙන ආවේ හරිම ආදරණීය චිත්‍රපටයක්. රොමෑන්ස් කොමඩි කැටගරියකට අයිති 2018 අවුරුද්ද තිරගත වෙච්ච චාල් මෝහන් රන්ගා කියන මේ තෙලුගු මූවි එක තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ ෆිල්ම් එක IMDb යගේ 5.9ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඔයාලට හිතා ගන්නවත් බැරි සංවේදී අවසානයක් තියෙන මේ චිත්‍රපටය අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක හොල් දාලා තියාගන්න. එහෙනම් අපි යමු චාල් මෝහන් රන්ගා මූවි එකේ සම්පූර්ණ කතාවට. ෆිල්ම් එක පටන් ගනිද්දිම අපිට පෙන්නන්නේ ගොඩක් අසාධ්‍ය තත්ත්වයේ ඉන්න කපල් එකක් ඇම්බියුලන්ස් එකකින් හොස්පිටල් එකකට අරගෙන එනවා. මෙයාලට කොච්චර අමාරුද කියනවනම් දෙන්නවම ඇතුළත් කරන්නේ ICU එකට. ඉතින් ඔන්න එතන ඉඳන් තමයි මේ සුපිරි මූවි එකේ අතීත කතාව පටන් ගන්නෙ. මේ තමයි අද ෆිල්ම් එකේ කතා නායකයා. එයාගේ නම මෝහන් රන්ගා. පුංචි කාලේ බයිසිකල් පදින්න ගිහින් දවසක් එයා හොඳටම තුවාල වෙනවා. ඒ වෙලාවේ එයාගේ උදව්වට එන්නේ මේක කියන මේ පුංචි ගෑනු ළමයා. මෝහන් මේගව දැක්ක පළවෙනි දවසේ තමයි එදා. ඒ වෙලාවේදී පුංචි මෝහන්ට හිතවත් නැන්ද කෙනෙක් එයාගේ තුවාල දිහා බලලා කියනවා හොඳටම තුවාල වෙලා නේද? හැබැයි එක පාරක් තුවාල වුණොත් ආයිමත් එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදී මේක ගැන හිත ඉන්න මෝහන් අහන්නේ දෙවෙනි පාරත් උනත්. ඒ වෙලාවේදී මේ නැන්ද ආයිමත් කියන්නේ දෙවෙනි පාරට උනොත් අනිවාර්යෙන්ම තුන්වෙනි පාරටත් වෙනවමයි කියලා. ඉතින් මේ ඉන්නේ මෝහන්ගේ අම්මයි තාත්තයි. මෝහන්ගේ අම්මා යාගේ තාත්තට කියනවා ජනවාරිත් ආව අලුතෙන් ඇඳුම් ගන්න ඕන නේද කියලා. උත්සවයට අමුත්තු වෙනවා කිව්ව නිසා සෝපයකට අලුතෙන් කවරයක් දැම්මා. ඒක නිසා වෙන වියදම් කරන්න විදියක් නැහැ. මෝහන්ගේ තාත්තගේ උත්තරේ තමයි ඒ වෙලාවෙදි තමයි එයා දකින්නේ මෝහන්ගේ පුංචි බලුපැටිය සෝපයකේ කවරෙට කරලා තියෙන වැඩේ. අන්න ඒ නිසා තමයි මෝහන්ට යාගේ බලුපැටියව ගෙදරින් නයින් කරන්න වෙන්නේ. ඔන්න ඒ අතරදී මෝහන් ආයිමත් මේ ගව දකිනවා. ඉතින් හරිම දුකෙන් තමයි මෝහන් එයාගේ බලුපැටියව හිටපු තැනට ගෙනහිල්ලා දාන්නේ. පාක් එකේ සෙල්ලම් කර කර හිටපු මේකට මේ පුංචි බලුපැටියව හම්බෙන්නේ මෙන්න මේ වෙලාවේදී. එයා මේ බලුපැටියව ගෙදර කරගෙන යනවා. ඉතින් දවසක් මෝහන් මේකගේ ගෙදර ගාවට යනවා එයාගේ යාළුවත් එක්ක. ඒ වෙලාවේදී තමයි එයාලා දැනගන්නේ මේක වැඩිදුර ඉගෙන ගන්න ඇමරිකාවට ගිහිල්ලා කියලා. ඊට පස්සේ තමයි මෝහන් ගෙදර ගිහිල්ලා තාත්තගෙන් අහන්නේ ඇමරිකාවට යන්න මොනවද කරන්න ඕනි කියලා. ඒ වෙලාවේදී එයාගේ තාත්තා කියන්නේ හොඳට මහන්සි වෙලා පාඩම් කරලා රෑන්ක් එකකුත් එක්කම විභාගේ පාස් කරන්න කියලා. ඒ කරලා ශිෂ්‍යත්වයක් හම්බුණාට පස්සේ එයාට ඇමරිකාවට යන්න පුළුවන් කියලා එයාගේ තාත්තා කියනවා. ඉතින් මේක අහපු මෝහන් මේකව හොයාගෙන යන්න ඕනේ නිසාම හොඳට ඉගෙන ගන්නවා. හැබැයි ටික කාලයක් යද්දී එයාට මේ වැඩේ එපා වෙනවා. මේකගේ මතකය හිමීට අමතක වෙලා ගිහින් ඇමරිකාව යන්න ඕන කියලා විතරක් මෝහන් අදිෂ්ඨාන කරගන්නවා. දැන් නම් ඉතින් මෝහන් කියන්නේ අවුරුදු 25ක කඩවසම් තරුණයෙක්. ඉතින් දවසක් මෝහන්ගේ යාළුවෙක් එයාගෙන් අහනවා ඇයි එයාට ඒ තරමටම ඇමරිකාවට යන්න ඕනි කියලා. ඒ වෙලාවේදී මෝහන් කියන්නේ අපි වගේ මධ්‍යම පන්ති කයට සාර්ථක වෙන්න පුළුවන් එකම තැන තමයි එතන කියලා. හැබැයි ඉතින් ඇමරිකාවට යන්න වීසා එක ගන්න මෝහන් කීප ගමනක් ගියත් ඒ එකපාරකවත් එයාට වීසා ලැබෙන්නේ නැහැ. ඒත් අන්තිම පාර එයාට පුළුවන් වෙනවා කොහොම හරි වීසා එක අප්‍රූවල් කරගන්න. ඇත්තටම මෝහන් වීසා එක අප්‍රූවල් කරගෙන තියෙන්නේ අර පුංචි කාලේ ඉඳන් එයත් එක්ක හිතවත් වෙලා හිටපු සරෝජන්ටි නැති වෙලා එයාගේ මිනිහා ඇමරිකාවින් එයාගේ පුතාලට බාර දෙනවා කියන පොරොන්දුව පිට. මේකට ඉතින් මෝහන්ගේ තාත්තා නම් එයාට හොඳටම බනිනවා ලැජ්ජ නැති වැඩි කරන්න එපා කියලා. ඔන්න ඉතින් මෝහන් කොහොම හරි සරෝජනන්දගේ මිනිහත් එක්ක ඇමරිකාවට යනවා. ඊට පස්සේ මේ මිනිහ නෑදෑයන්ට බාර දෙනවා. ඒ අතරදී තමයි සරෝජනන්දගේ දුරින් ඥාති වෙන විලාස් කියන මේ තරුණයා මෝහන්ට මුණ ගැහෙන්නේ. එයා මෝහන්ට කියනවා කිසිම කෙනෙක් කරන්නේ නැති ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් තමයි මෝහන් මේ කරලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් මෝහන්ට තිබෙනම් වෙන අරමුණක්. ඒත් එයාගේ බලාපොරොත්තු සුන් කරලා දාලා සරෝජනන්දගේ ඥාති කෙනෙක් මෝහන්ගෙන් අහනවා හෙටම ඉන්දියාවට යන ටිකට් එක හදලා දෙන්නද කියලා. ඒ වෙලාවේදී මෝහන් බොරුවට කියනවා එපා සර් මට මෙහෙ ජොබ් එකක් හම්බුණා කියලා. එදා රෑ බාර් එකකදී මුණ ගැහෙන මෝහන් විලාස්ට කියනවා එයා පත් වෙලා ඉන්න ඇත්තම තත්ත්වය ගැන. ඊට පස්සේ විලාස්ගෙන් ඉල්ලීමක් කරනවා එයාට කොහොම හරි ජොබ් එකක් හොයලා දෙන්න කියලා. ඉතින් මේ හිතේ අමාරුවෙන් හොඳටම වෙරි වෙලා පාරේ ඇවිදගෙන යන මෝහන්ව එකපාරටම කාර් එකක හැප්පෙනවා. ඒ කාර් එක වෙන කාගේවත් නෙමෙයි පොඩි කාලේ මෝහන්ගේ ක්‍රෂ් එක වෙච්ච මේගගේ.
ඉතින් මේ වෙලාවේ මෙතනට එක පාරටම පොලිසියෙන් ආපු නිසා මේක කියනවා මේ මගේ බොයිෆ්‍රෙන්ඩ් මම එයාව අරගෙන යන්න තමයි ආවේ කියලා. ඉතින් වාහනේ යන ගමන් මේකගේ යාළුවා කියනවා එයාලා වෙලාවට බොරුවක් කියලා බේරුණේ කියලා. හැබැයි මෝහන් නම් මහවසියෙනුත් කියන්නේ එයාට කොහොම හරි ජොබ් එකක් හොයලා දෙන්න කියලා. ටික දුරක් කොහොම ඇවිල්ලා වාහනේ පැත්තකට කරලා නතර කරලා මෝහන්ව බංකුවක ඉඳවලා මේගයාගේ යාළුවත් එක්ක එතනින් යනවා. ඉතින් ඔන්න මේ සිද්ධිය නිසා පහුවෙනිදා උදේ තමයි මෝහන් විලාස්ගේ ගෙදර හොයාගෙන යන්නේ. ඉතින් මෝහන්ට පොරොන්දු වෙච්ච විදිහටම විලාසයාගේ බොස් ගාවට මෝහන්ව එක්කරගෙන යනවා. ඒත් ඉතින් මෝහන්ගේ සුදුසුකම් අඩු නිසා එයාට රස්සාවක් නම් ලැබෙන්නේ නැහැ. ඒත් එක ඔප්ෂන් එකක් විදිහට මේ අයිතිකාරයා කියනවා කැමතිනම් මුලින්ම ඩොලර් 20000ක් ගෙවන්න ඊට පස්සේ ජොබ් එකට ගන්නම් කියලා. මොකද කියනව නම් මෝහන්ව ජොබ් එකට අරගෙන එයාට රිස්ක් එකක් ගන්න බැරි නිසා. ඉතින් මේ නිසා තමයි මෝහන් එයාගේ තාත්තගෙන් උදව් ඉල්ලන්නේ. හැබැයි තාත්තා කියනවා ඔය බොරු වැඩවලට වියදම් කරන්න සල්ලි මන් ළඟ නැහැ. කැමතිනම් ආපහු ගෙදර එන්න සල්ලි ටිකක් එවන්නම් කියලා. ඊට පස්සේ මෝහන් විලාස්ගෙනුත් උදව් ඉල්ලනවා. ඒ වෙලාවෙදි විලාස් කියනවා මේ වෙලාවෙදි එයා ගාව වියදමට විතරයි සල්ලි තියෙන්නේ එච්චර ලොකු ගාණක් නම් එයා ගාව නැහැ කියලා. ඒත් මෝහන්ට උදව් කරන්න කියලා විලාස් එයාගේ තාත්තගේ යාළුවෙක්ට කෝල් කරනවා. ඉතින් ඒ කෙනාගෙන් වෙලාවක් වෙන් කරගෙන විලාස් මේ හදන්නේ මෝහන්ව එයා ගාවට එක්කරගෙන යන්න. එකම නගරයක ගමනක් යන අය කාර් ෂෙයා කරගෙන යන මේ ඇමරිකාවේ විලාස් කාර් එකකුත් බුක් කරනවා මෝහන් වෙනුවෙන්. ඉතින් මේ කාර් එකේ එන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේගා. ඒ වෙලාවෙදි තමයි මේක දැනගන්නේ එයාගේ කාර් එක බුක් කරලා තියෙන්නේ මෝහන් කියලා. ඉතින් කලින් දවසේ රෑ මේකට මෝහන් දීපු වදේ නිසාම එයා මෝහන්ට හොඳටම බනිනවා. ඒ වෙලාවෙදි මෝහන් කියනවා වීදුරු 3යි බිව්වේ මැඩම් මේකට ඔළුව කැරකෙන්න ආව මට මුකුත්ම මතක නෑ කියලා. මේ හින්දම මේක අකමැති වෙනවා මෝහන්ව එක්කරගෙන යන්න. ඒත් විලාස්ගේ ඉල්ලීම නිසා තමයි අන්තිමේදී මේක කැමති වෙන්නේ. ඉතින් මේ යන ගමන් විලාස් කියපු අර රමේෂ් කියන ව්‍යාපාරිකයාගේ මෝහන්ට කෝල් එකක් එනවා. ඒ වෙලාවෙදි මෝහන් කියනවා තව පැය 5ක් ඇතුළත කොහොම හරි එයාව මුණ ගැහින්නම් කියලා. මේ යන අතරමඟදී කාර් එකේදී මෝහන් ටිබේටම නිින්ද යනවා. මේකට තරහ ගිහපු මේක කාර් එක නතර කරගෙන ඉන්නවා. ආයි ජීවිතේට නිදාගන්නේ නෑ මැඩම් කරුණාකරලා උපරිම වේගයෙන් අපි යමු කියලා ඒ වෙලාවෙදි මෝහන් කියනවා. ඉතින් මේ කියපු විදියට උපරිම වේගයෙන් යන්න ගින් මෙයාලගේ වාහනේ පොලිසියනුත් අල්ලගන්නවා. මේ පොලිසිය කෙනා කියනවා ලයිසන් එකයි වාහනේ බාර දීලා පොලිසියට ගිහින් අත්සන් කරලා එන්න කියලා. ඉතින් මේ වෙලාවෙදි මෝහන් පොලිසිය කෙනාගේ කකුල් දෙක අල්ලගෙන හොඳටම අඬනවා අනේ මැඩම් අපිට යන්න දෙන්න කියලා. ඉතින් මේ පෙරත්ත කිරීම නිසාම පොලිසියෙන් මෙයාලට යන්න දුන්නත් වාහනේ නම් තියාගන්නවා. ඒක නිසා ගමන ඉතුරු ටික එයාලට යන්න උනේ බස් එකේ. බස් එකේ යන ගමනුත් මෝහන් රමේෂ්ට කෝල් කරනවා. ඒ වෙලාවෙදී එයා කියනවා එයාට එන්න තව පැය 2-3ක් යාවි කියලා. රමේෂුත් කිසිම කලබලයක් නැතුව අපි හවස තේ එකක් බොන ගමන් කතා කරමු කියලා කියනවා. ඉතින් බස් එකේ යන ගමන් මෝහන් මේ කී යන්නේ එයා ඇමරිකාවට ආපු විදිහ ගැන. ඉතින් අන්තිමට ටිකක් රෑ වෙලා මේ දෙන්නම බස් එකෙන් බහිනවා. මේකටත් සමුදීලා මෝහන් යන්න හදද්දිම පිටිපස්සෙන් ආපු කෙනාගේ තේ එක එයාගේ ටී-ෂර්ට් එකේ හැලෙනවා. දැන් ඉතින් කොහොමද ඉන්ටර්විව් එකට යන්නේ? මේ අතරදී රමේෂ්ගෙන් තව කෝල් එකක් මෝහන්ට එනවා. එයා අහනවා මෝහන්ට එන්න තව කොච්චර වෙලා යයිද කියලා. ඊට පස්සේ මෝහන් කියනවා තව පැයක් යාවි කියලා. මේකට නම් රමේෂ්ට හොඳටම තරහ යනවා. එයා මෝහන්ට බනිනවා වෙලාවට වැඩ කරන්න දන්නේ නැද්ද කියලා. ඒත් එයා කියනවා කමක් නෑ අපි රෑ කෑම කන ගමන් කතා කරමු කියලා. මේ අතරදී තමයි මෝහන් දකින්නේ මේකගේ බෑග් එකේ තව ෂර්ට් එකක් තියෙනවා කියලා. මේක බෑ කියද්දිම මෝහන්ගේ ෂර්ට් එක උදුරලා ගන්න හදනවා. ඊට පස්සේ එයා කියනවා මේක මගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් ඒක තේරුම් අරගෙන ඒ ෂර්ට් එක යාට දෙන්න කියලා. හැබැයි ඉතින් ඒක ඇඳලා බැලුවට පස්සේ නම් මෝහන්ට ටිකක් කොටයි වගේ. ඒත් වෙන කරන්න දෙයක් නැතිකමටම මෝහන්ට එහෙම යන්න සිද්ධ වෙනවා. හැබැයි මේක දැකපු රමේෂ් නම් ටිකක් අවුල් යනවා. ඒත් එයා මේ දෙන්නටම රෑ කෑම කන්න ආරාධනා කරනවා. කෑමෙන් පස්සේ රමේෂ් මෝහන්ගේ සහතික ටික බලලා කියනවා කොලෙජ් ගියාට වැඩක් නැහැ ඉගෙනගෙන නැහැ කියලා. ඊට පස්සේ එයා අහනවා ඔයාට රස්සාවක් දෙන්න සුදුසු එක හේතුවක් කියන්න කියලා. ඒ වෙලාවෙදි මේක රමේෂ් ගාවට ගිහින් කියනවා අංකල් ඔයා කියපු දේ නම් හරියටම හරි. අද දවසේම මම මෙයාත් එක්කමයි හිටියේ. මෙයා ඇමරිකාවට ඇවිල්ලා තියෙන මිනිහක් අරගෙන එයා ඇඳගෙන ඉන්න ෂර්ට් එකත් මගේ. මොකද එයාගේ ෂර්ට් එකේ කෝපි හැලුණු නිසා. ඊට පස්සේ මේක කියනවා ඉන්දියාවේ ඉඳන් මෙච්චර දුරක් ආපු එකේ එයාට එක අවස්ථාවක් දීලා බලපු නේද කියලා.
ඊට පස්සේ රමේෂ් කියනවා මේකට එයා පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් මේකගේ කීම නිසාම උදව් කරන්නම් කියලා. එතනදී එයා ඩොලර් 20000ක චෙක් එකක් අස්සන් කරලා මෝහන්ගේ අතට දෙනවා. ඉතින් මේ කරපු උදව්ව නිසා මෝහන් අඬ මේකට කියනවා මෙහෙම උදව්වක් මට කවුරුවත් කළේ නෑ. ඔයා වෙනුවෙන් මම ඕනම දෙයක් කරන්නම්. ඔයා මං වෙනුවෙන් ආව දේවදූතියක් මැඩම් කියලා. මේක අහගෙන හිටපු මේක කියනවා මං කියන වෙලාවට 3 පාරක් ඔව් කියලා කියන්න කියලා. ඉතින් මේක මෝහන්ව එක් කරගෙන යනවා බාර් එකකට. එතන හිටියේ මේකට ගෙදරින් යෝජනා කරපු පිරිමි ළමයා. ඒ කොල්ලට මෝහන් පෙන්නලා මේක කියනවා මේ ඉන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා. මෝහන් ඒකට ඔව් කියලා කියනවා. ඊට පස්සේ ඒ කොල්ල මෝහන්ට කියනවා එයාට පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා. ඒ වෙලාවෙදි මේක කියනවා එයා ඔයත් එක්ක කතා කරන්න ආවේ නෑ කියලා. මෝහන් ඒකටත් ඔව් කියලා කියනවා. එහෙනම් මොකටද ආවේ කියලා ඒ කොල්ල අහද්දි මේක කියනවා එයා ආවේ ඔයාට ගහන්න කියලා. මෝහන් හරි අමාරුවෙන් ඒකටත් ඔව් කියලා කියනවා. කොහොම හරි අන්තිමට මේ ගයාගේ බෑග් එකෙන් ඒ කොල්ලගේ මූණට ගහලා මෝහන් එක්ක එතනින් පැනලා දුවනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මේක මෝහන්ට තවත් හිතවත් වෙනවා. ඒ දෙන්න ඇමරිකාවේ ලස්සන තැන්වල ඇවිදින්න යනවා. ඒ අතරදී මෝහන්ට ඇමරිකාවේ ජීවත් වෙන්න ඕන විදිය ගැන කියලා දෙන්නත් මේක අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ අපි කවදා හරි හම්බ වෙමු කියලා මේ කපල් එක වෙන් වෙලා යනවා. ඉතින් අන්තිමට කොහොම හරි මේගයාගේ ගෙදරට එනවා. අම්මයාට බලපු කොල්ල ගැන මේකගෙන් අහනවා. මේගයි කිසිම දෙයක් ඇහුනේ නෑ වගේ එයාගේ යාළුවත් එක්ක කොලෙජ් යන්න පරක්කු වෙනවා කියලා එතනින් යනවා. ඊපස්සේ රමේෂ් දුන්න චෙක් එක අරගෙන ගිහින් විලාස්ගේ බොස්ට දීලා මෝහන්ට පුළුවන් වෙනවා ජොබ් එකක් හොයාගන්න. ඉතින් පස්සේ දවසක ආයිමත් මේ දෙන්න මුණ ගැහෙනවා. ඒ වෙලාවෙදි මේ ගහනවා ඉන්දියාවට යන්නේ නැතුව මෙච්චරටම මෙහි ජොබ් හොයන්නේ මොකටද කියලා. ඒ කරත් මෙහි කරත් ජොබ් එක නම් එකයි. ඒත් මෙහි හෙට වඩා ගෙවනවනේ. මෝහන්ගේ උත්තරේ තමයි ඒ. ඊට පස්සේ මේ ගහුවම ගොඩක් සල්ලි හම්බ කරලා මොනවද කරන්නේ කියලා මෝහන් කියනවා හොඳ කාර් එකක් ගන්නවා, ලොකු ගෙයක් හදනවා, හොඳ දෑවැද්දකුත් එක්ක කෙල්ලෙක් හොයාගෙන බඳිනවා කියලා. මේ කතාව ඉවරුණාට පස්සේ මේක මෝහන්ට හෙට යාළගේ ගෙදර දවල් කෑමට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් පහුවෙනිදා මෝහන් විලාස් එක්ක යනවා මේකගේ ගෙදරට. ඉතින් කෑම කන අතරදී මේකගේ අම්මා මෝහන්ගේ විලාස්ගේ විස්තර අහනවා. විලාස්ගේ විස්තර අහපු මේකගේ අම්මා ගොඩක් සතුටු වුණා. මෝහන්ගේ විස්තර වලට නම් එච්චර සතුටු වෙන්නේ නැහැ. ඉතින් කෑම කාලේ ඉවර වෙලා මේගයාගේ යාළුවයි මෝහනුයි විලාසුයි එක්ක එළියට ඇවිත් කතා කර කර ඉන්නවා. ඒ ඉද්දියා කියනවා මේ දවස් ටිකේ මම්ම ගෙදර ඉන්නේ කසාද ගැන කියලාම මට එපා කරවයි. ඒක නිසා අපි කොහේ හරි යමු ඊයදම් ඔක්කොම මං ගානි කියලා. ඉතින් මේ කියපු විදියට මෙයාලා ඇමරිකාවේ තවත් ලස්සන පැත්තකට ගිහින් හොඳට සින්දු කියලා නටල එහෙම විනෝද වෙනවා. ඊට පස්සේ මේක හොරෙන්ම ගෙදරට එන හැටි දැකලා අම්මා කියනවා කසාදට අකමැති නම් කෙලින්ම කියන්න අපි ඔයාව බලෙන් බන්දලා දෙන්නේ නෑනේ කියලා. ඉතින් මේකට හරිම සතුටුයි. ඉතින් කොහොම හරි කාලය ගත වෙද්දී දවසක් මේක මෝහන්ට මැසේජ් එකක් යවනවා හම්බෙමුද කියලා අහලා. මොකද ඒ වෙනකොටත් මේක මෝහන්ට ආදරය කරන්න පටන් අරගෙනයි තිබුණේ. ඉතින් මේ දෙන්න එයාලගේ හිතේ තියෙන දේවල් එයාලගේ හොඳම යාළුවෝ දෙන්නට කියනවා. ඒත් ඒ දෙන්නම කිව්වේ මේකට මෝහන්ව නම් ගැලපෙන්නේ නෑ කියලා. ඒ නිසාම මේ දෙන්නම එයාලගේ හිතේ තියෙන දේවල් නොකිය ඉන්න තීරණය කරනවා. ඒ නිසා මෙදා එයාලා මුණ ගැහෙන්න ගියත් තාපස්සට හැරිලා යනවා. ඊට පස්සේ මෝහන් හරිම දුකින් විලාස් එක්ක කියනවා අනිවාර්යෙන්ම දායා එන්නේ නැති මම තමයි ගියේ නැත්තේ කියලා. ඉතින් එහෙම කියලා ආයෙමත් මේකව හම්බෙන්න යන්න හදද්දිම මෝහන්ගේ බොස්ගෙන් එයාට කෝල් එකක් එනවා. ඉතින් බොස් හම්බෙන්න ගියාට පස්සේ එයා මෝහන්ට කියනවා ඔයාගේ වීසා ප්‍රොසෙස් එක සාර්ථක වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඔයාට ජොබ් එකක් දෙන්න කැමතියි කියලා. මේ සුබ ආරංචිය මෝහන් මුලින්ම කියන්නේ මේකට. හැබැයි ඉතින් මේ වෙනකොටත් මේක නොකියම ඇමරිකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා. ඉතින් මේක දැනගත්ත ගමන් විලාස් ඒ ගැන මෝහන්ට කියනවා. ඒ වුණත් මෝහන් කියනවා එයාට නොකිය ගිය නිසා මේක ගැන හොයන්න ඕනේ නෑ කියලා. මේගයාගේ යාළුවට කෝල් කරලා මෝහන් ගැන අහනවා. ඒ හද්දි යාළුවා කියන්නේ එයා නිකමටවත් කතා කරේ නෑ කියලා. ඉතින් ඔහම කාලය ටික ගත වෙද්දී මෝහන්ගේ බොස් එයාට කියනවා හිතුවට වඩා හොඳට වැඩ කරනවනේ දිගටම ඔහම කරගෙන යන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි එයාට ජොබ් එකෙන් උසස් වීමකුත් ලැබෙන්නේ. ඉතින් මේ කොහොම වුණත් මෝහන් නම් ඉන්නේ මේක ගැන හිත. මේකත් එහෙමයි. ඉතින් මේකගේ මේ අවුල නිසාම එයාගේ අම්මා එයාව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යනවා.
හැබැයි මේක ඩොක්ටර් කියනවා එයාට නම් මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් මේකගේ හැසිරීමත් එක්ක එයා චිට් එකක ලියා ගන්නවා කෝපය, කුතුහලය, පීඩනය වගේ දේවල් මේකට තියෙනවා කියලා. ඉතින් ඊළඟ දවසෙත් මේකට මේ ඩොක්ටර් මුණ ගහන්න එන්න වෙනවා. ඒ වෙලාවේදී ඇමරිකාවේදී මේක මෝහන්ට ආදරය කරපු විදිහත්, එයාව මග ඇරලා ඉන්දියාවට ආපු විදිහත් ගැන මේ ඩොක්ටර්ත් එක්ක කියනවා. හැබැයි එයාගේ යාළුවෙක්ට උණු සිද්ධියක් විදියට. ඒ වෙලාවේදී තමයි ඩොක්ටර් එයාට කියන්නේ එයාට තියෙන ඇත්තම ලෙඩ එයා දැනගත්තා කියලා. ඊට පස්සේ එයාගේ අම්මට ඩොක්ටර් මේ ගැන දැනුවත් කරනවා. අම්මා මේකගෙන් මේ ගැන ඇහුවත් එයා කිසිම දෙයක් අම්මත් එක්ක නම් කිව්වේ නැහැ. ඊට පස්සේ අම්මා කියනවා එහෙම ප්‍රශ්නයක් නැත්නම් එයාට තව හොඳ කසාදයක් බලන්නම් කියලා. කාලය මෙහෙම ගත වෙලා යද්දී මෝහන්ට මේක දකින්නේ නැතුව ඉන්න බැරි වෙනවා. ඒක නිසා එයා ඉන්දියාවට යන්න තීරණය කරනවා. ඒත් විලාස් කියනවා ජොබ් එක නම් දාලා යන්න එපා කියලා. ඒ වෙලාවේදී මෝහන් කියන්නේ එයාගේ කසාදෙත් වෙලා ඇති, ළමයිනුත් ඇති, සමහර විට මැරිලත් ඇති. ඒ මොනවා වුණත් මට එයා ගැන හොයන්න ඕනි කියලා. මෝහන් ඉන්දියාවට එනවා. ඉතින් මේ විදිහට ඉන්දියාවට යන මෝහන් මුලින්ම කරන්නේ රෙන්ට් එකට ජිප් එකක් ගන්න එක. එතන හිටිය කෙනාගෙන් මෝහන් අහනවා මේ ගමේ වැඩිපුරම සල්ලි තියන අය ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ඒ කෙනා කියනවා එයාලා ඉන්නේ ජිම් එකේ කියලා. ඉන්න මෝහන් යනවා ජිම් එකට. ඉතින් ජිම් එකට ගිහින් ඒ කෙනාගෙනුත් මේක ගැන අහුවම එයා කියන්නේ තේවතු වල ඉන්නේ කියලා. ඊට පස්සේ මෝහන් යනවා තේවතු හොයාගෙන. හැබැයි ඉතින් මේ ගම නම් හොයාගන්න වෙන්නේ නැහැ. ඒත් ඒ අතරමඟදී මෝහන් දකිනවා මේකගේ කසාදෙට එයාගේ ගෙදර සරසලා තියෙන හැටි. ඉතින් මෝහන් ඇතුළට ගිහින් බලද්දි මේක ලස්සන මනාලියක් වගේ සැරසිලා කසාදෙට ලෑස්ති වෙලා ඉන්නවා. මේක දකින මෝහන් නම් ගොඩක් අවුල් යනවා. එයා හිතන්නේ මේක හරිම කැමැත්තෙන් තමයි මේ කසාදෙ කරගන්නේ කියලා. ඒත් ඉතින් ඇත්තටම නම් මේක මේ දේ කරන්නේ එයාගේ අම්මගේ උමනාවට. ඒ වුණත් එයා තාමත් ඇත්තටම ආදරය කරන්නේ මෝහන්ට. ඉතින් මේකට හොඳටම අවුල් වෙච්ච මෝහන් මේකව මතක් වෙන්න කියලා තියාගත්ත වයින් බෝතලේ වාහනේම බිබී යනකොට එයාගේ වාහනේ එකපාරටම හැප්පෙනවා. ඒක නිසා තමයි එයා හොස්පිටල් ඇඩ්මිට් කරන්නේ. මගුල් සාරිය පිටින්ම මේකත් එතනට දුවගෙන එනවා. හැබැයි එයා නතර වුණේ මෝහන් ගාවින් නෙමෙයි. එයාගේ අම්මගේ ළඟින්. මොකද මෝහන්ගේ වාහනේට හැප්පිලා තියෙන්නේ මේකගේ අම්මව. ඒක නිසා වෙඩින් එකත් නතර වෙලා. අල්ලපු ඇඳේ හිටපු මෝහන්ව දකින මේකට නම් ගොඩක් සතුටුයි. ඒත් එක්කම මේකගේ ඇමරිකාවේ යාළුවා එයාට කෝල් කරලා කියනවා මෝහන් එදා එයාව මුණ ගහෙන්න ඇවිල්ලා නැහැ. ඒක කිව්වේ විලාස් කියලා. මේ නිසා මේකට මෝහන් එක්ක ගොඩක් තරහ යනවා. ඉතින් ඔන්න මේ වෙලාවේදී තමයි ඇමරිකාවේදී මුණ ගැහුණු රමේෂුත් මෙතනට දුවගෙන එන්නේ. මොකද මේක බඳින්න ඉඳලා තියෙන්නේ රමේෂ්ගේ පුතාව. ඉතින් මෙතනදී රමේෂ් මෝහන්ව දැකලා එයාත් එක්ක කතා කරනවා. ඊට පස්සේ රෙඩ්ඩු බලන වෙලාවේ ඉරුණාට පස්සේ කට්ටිය මෙතනින් පිට වෙලා යනවා. හැබැයි මේක නම් යන්නේ ගොඩක් තරහින්. ඉතින් තුවාල සනීප කරගෙන මෝහන් යනවා මේකගේ අම්මව බලන්න. ඒ වෙලාවේදී තමයි මෝහන් දැනගන්නේ එයා ගෙදර නෑ ස්ටේෂන් එකේ කියලා. ඒක නිසා මෝහනුත් යනවා ස්ටේෂන් එකට. මෝහන්ට ඒ වෙලාවේදී මේකත් එක්ක කතා කරන්න ඕන උනත් නංගි හිටපු නිසා එයාලා කතා කරේ ෆෝන් එකෙන්. මේක මුලින්ම අහන්නේ ඇයි එදා ආවේ නැත්තේ කියලා. ඒ වෙලාවේදී මෝහන් කියනවා ඔයත් එදා ආවේ නෑනේ කියලා. ඊට පස්සේ දෙන්න හොඳටම බැනගන්නවා. මේක බනින්නේ ඔයා මහා ආත්මාර්ථකාමියෙක් කියලා. මෝහන් බනින්නේ ඔයා ප්‍රශ්න වලින් පැනලා යන කෙනෙක් කියලා. ඇත්තටම ඉතින් මේ දෙන්නම දන්නේ නෑ එදා ඒ දෙන්නම මුණ ගැහෙන්න ආවා කියලා. ඔන්න එදා රෑ මේකගේ ගෙදර වැඩට හිටපු කෙනා එයාට CCTV වීඩියෝ ටිකක් පෙන්නනවා. එතනදී එයා දකිනවා මෝහන්ගේ යාළුවා එයත් එක්ක ඇවිත් ගෙදර හිටපු බලු පිටියව අරන් ගිහිල්ලා. ඉතින් මේක නිසා ගෙදර වැඩට හිටපු කෙනත් එක්ක මේක යනවා මෝහන්ව හොයාගෙන. මේකගේ වැඩකාරයා මුලින්ම මේ ගෙදරට ඇතුල් වෙනවා. ඒ වෙලාවේදී හොඳටම බිබී හිටපු මෝහනු එයාගේ යාළුවයි මේ වැඩකාරයාට හොඳටම ගහනවා. ඊට පස්සේ තමයි මෙතනට මේක දුවගෙන එන්නේ. එයා මෝහන්ගෙන් අහනවා ජිමි කොහෙද කියලා. ඒ වෙලාවේදී මෝහන්ගේ යාළුවා ජිමිව ගෙනත් දෙනවා මේකට. ඒත් ඉතින් මේක ගාවට යන්න කලින් ජිමි ගියේ මෝහන් ගාවට. ඒ වෙලාවේදී තමයි යාට තේරෙන්නේ පොඩි කාලේ යාගේ බලුපැටිය තමයි දැන් මේ ලොකු වෙලා ඉන්නේ කියලා. මේකත් ඒක දන්නවා. ඊට පස්සේ මේක බල්ලවත් අරගෙන යනවා. මේ කරපු වැඩේට මෝහන් එයාගේ යාළුවට හොඳටම ගහනවා. ඉතින් මේ වෙලාවේදීම එයාගේ අම්මයි තාත්තයි මෙතනට එනවා. එයාලා මේ ඇවිත් තියෙන්නේ කලින් දවසේ රෑ හොඳටම බීලා මෝහන් අඬන කතා කරපු නිසා.
ඉතින් මේක ගැන මොකොත්ම හිතාගන්න බැරුව ඉන්න මෝහන්ගේ තාත්තා එයාව මේක පෙන්නපු මානසික වෛද්‍යවරයා ගාවට එක්කන් යනවා. ඉතින් මේ වෙලාවේදී මෝහන් කියනවා ඇමරිකාවේදී මේකව මුණ ගැහුණු විදිහ, එයාට ආදරය කරපු විදිහ, ඒ වගේම ඒ දෙන්න වෙන කසාදයක් කරගන්න යන විදිහ ගැන. ඒ වෙලාවේදී ડોක්ටර් කියනවා ඔය වගේම ප්‍රශ්නයක් තියෙන පේෂන්ට් කෙනෙක් මගේ ළඟට කලින් ආවා කියලා. හැබැයි දැන් එයා සතුටින් ඉන්නවා කියලා. ඒක මං ඔයාට ඔප්පු කරලා පෙන්නන්නම් කියලා ඒ ડોක්ටර් මේ කෝල් කරන්නේ මේකට. ඒ වෙලාවේදී මේකගේ අම්මා මේ ડોක්ටර්ට රෑ කෑමකට ආරාධනා කරනවා. ඉතින් ඒ කලින් ලෙඩා දිහා බලලා හරි හැදෙන්න කියලා මේ ડોක්ටර් මෝහන්ටත් ඒ ගමනට ආරාධනා කරනවා. ඉතින් මේ දෙන්නම මේ පාටියකට යනවා. ඒ වෙලාවේදී මේක බඳින්න ඉන්න රමේෂ්ගේ පුතා මේක ගැන ගුණ වර්ණනාවක් කරනවා. ඒ දේවල් අහන මෝහන්ට නම් තනියෙන්ම hina යනවා. ඒක නිසා මෝහන් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නේ. මෙතනට ආපු මේක අහනවා ඇයි එයා hina උනේ කියලා. ඒ වෙලාවේදී මෝහන් කියනවා පව්වර කොල්ලා ඔයා ගැන කිසිම දෙයක් නොදැන කතා කරනවා කියලා. ඒත් එක්කම මේක මෝහන්ගේ අතින් අල්ලලා කියනවා කරුණාකරලා මෙහෙන් යන්න කියලා. ඊට පස්සේ හරිම අවුලෙන් වගේ මෝහන් එතනින් යන්න යනවා. ඒ නිසා මෙයා හොඳටම බොනවා. එයා හිතා ගන්නවා මේ ඔක්කොම අමතක කරලා ආපහු ඇමරිකාවට යනවා කියලා. ඉතින් එයා වාහනයකුත් අරගෙන එයාපෝට් එකට යන්න පිටත් වෙනවා. මේකත් එයාගේ වෙඩින් එකට ලෑස්ති වෙනවා. හැබැයි එයා ඉන්නේ හරිම අවුලෙන්. ඒක නිසා එයා වෙඩින් කාර් එකේම පිටත් වෙනවා. ඒ යන ගමන් එයා මෝහන්ට කෝල් කරත් ෆෝන් එක නම් වැඩ කරේ නැහැ. දෙන්නම කොහොම හරි නගරේ එකම පැත්තකට තමයි මේ යන්නේ. එදා ගොඩක් හයියෙන් වහින දවසක් වෙච්ච නිසා මෝහන්ගේ කාර් එක කණුවක වැදිලා ඉස්සරහින් ආපු මේකගේ කාර් එක උඩට වැටෙනවා. ඉතින් ඔන්න ඔය නිසා තමයි ෆිල්ම් එක පටන් ගනිද්දිම මේ කපල් එක හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්නේ. මේ වෙද්දි දෙන්නගෙම පවුල් වල අය හොස්පිටල් එකට ඇවිල්ලායි තිබුණේ. ඉතින් ICU එකේ ඉන්න මේ දෙන්නගෙම නාඩි වැටීම එකපාරටම අඩු වෙනවා. ඒ ටික වෙලාවක් යද්දි ටිකෙන් ටික ඒ තත්ත්වෙ මග ඇරෙනවා. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මෝහන් සනීප වෙලා එයා යනවා මේකව බලන්න. ඒ වෙද්දි මේකටත් ටිකක් සනීපයි. මෙතනට ආපු මෝහන් මේකට කියනවා මට ඔයාව හරියන්නේ. අපි දෙන්නගේ ගොඩක් නොගැලපීම් තියෙනවා. ඒක නිසා අපි දෙන්න එකතු වෙමු. ඊට පස්සේ ලස්සන ජීවිතයක් ගොඩනගා ගනිමු කියලා. ඉතින් දෙන්නගේ අතින් වෙච්ච වැරදි අඩුපාඩු තේරුම් අරගෙන පෙරදි වැටහීම් නැති කරගෙන මේ දෙන්න අන්තිමේදී එකතු වෙනවා. ඒ වගේම මේක අපොසරයක් කියනවා මං කියන ඒවට 3 පාරක් ඔව් කියලා කියන්න කියලා. ඉතින් පවුලේ කට්ටිය ගාවට මේ දෙන්න ගියාට පස්සේ මේක රමේෂ්ට කියනවා මමයි මෝහනුයි ගොඩ කාලෙක ඉඳන් ආදරේ කරනවා කියලා. ඉතින් මෝහනුත් මේකට ඔව් කියලා කියනවා. මෙයා හිතලම අම්මව ඇක්සිඩන්ට් කරේ කියලා ඊළඟට කියනවා. මෝහන් ඒකටත් ඔව් කියලා කියනවා. කසාද දවසෙත් මේ ඇක්සිඩන්ට් එක උනේ මෙයාගේ වමනාවට කියලා මේක කිව්වට පස්සේ මෝහන් ඒකටත් ඔව් කියලා කියනවා. මේක අහන රමේෂ් නම් දැනෙන්නේ පුදුම තරහක්. ඒ කොහොම වුණත් අන්තිමේදී ඉන්දියාවෙන් පටන් අරගෙන ඇමරිකාවෙන් මතුවෙලා ඉන්දියාවෙදිම එකතු වුණු මේ දෙන්නගේ ආදර කතාව හරිම ලස්සන විදියට ඉවර වෙනවා. ඉතින් ඔන්න ওই විදියට මේ ලස්සන චිත්‍රපටියත් අවසන් වෙනවා. ඉතින් අද චිත්‍රපටය ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ලස්සන චිත්‍රපටි බලන්න ඔයත් ආස කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරන්න. ආයෙමත් ලස්සන කතාවකින් ඔයාලව හම්බ වෙනකන් අදට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.